උදේ ඉඳන් තෙල් පොලිමේ ඉන්නකොට ගණන් ගියාමත් රෑ පෙට්‍රල් ගහන් ආවේ. කෙල්ල බලන්න යන්නද? යකෝ පාර්සල් ගෙනියන්නේ පයින්ද? මචං පින්කි ඇවිල්ලා ඉන්නේ. ඔබ ෂේප් එක අයිනකට ගහලා හිටපන්. එහෙනම් මම රෙස්ටුරන්ට් එකේ පිටිපස්සේ ටේබල් එක වාඩි වෙලා ප්ලේන් ටීයක් කාමාශගත කරගන්නම්. හැබැයි බිල උඹේ නමට දානවා. සෝරි පින්කි බබා පොඩ්ඩක් පරක්කු වුණා. මමයි පින්පොන්ගේ මේ පොඩි වැඩකට බැස්සලා දැන්. කමන්නේ. ඔයා ආපු එක ලොකු දෙයක්. මම අලුත් COD බිස්නස් එකක් පටන් ගත්තා. මේ බලන්නකෝ. මට හරිම සතුටුයි ඔයා ගැන. ඔයා මතක ඇතුව හොඳ කුරියර් සර්විස් එකක් තෝරගන්න අපි පොඩියට පටන් ගනිමු. මේක හරි ගියොත් ඔයාට අපේ ගෙදරින් කැමති වෙනවාමයි. අපිට ඉක්මනටම එකතු වෙන්නත් පුළුවන් පොඩ. මටත් ඕන පොඩ ලං වෙන්න ඔයාට. අපි පොඩියට පටන් ගනිමු. පොඩි නෙවෙයි නංගි. මූ දැන් මාක් සකර්බර්ග්ට අභියෝගයක්. Facebook page එකකුයි TikTok එකකුයි ගැහුවා විතරයි. අම්මෝ. මෙයාට තියෙන හදිස්සිය නම් බලලා හොඳ කුරියර් එකකට ඕඩර් ටික දාමු. පරිස්සමින් යන්න බබා. හරි පින්කි. අපි එනං ගිහින් එන්න. යමන් බං ඕඩර් ටික පරක්කු වෙනවා. අඩෝ විහස් මේ ඔක්කොම මගේ පිටේ පටවල උඹ යන්නේ කුමාරයා වගේ නේද? මගේ කොන්ද කඩෙනවෝ. ඉවසපන් මචං. මුලින්ම දුක් විඳින්න ඕනේ ගොඩ යන්න නම්. අඩි ඉක්මන් කරපන්. අඩෝ විහස් මේ ඔක්කොම මගේ පිටේ පටවල උඹ යන්නේ කුමාරයා වගේ මචං. අපේ කුරියර් ඔෆිස් එක පහ වුණාද කොහෙද? අර තියෙන ෆ්ලෑෂ් එක. වරෙන් ආපහු. අම්මපා තෝනං මගේ කොන්ද කැඩුනා යකෝ මේක උස්සල්. වරෙන් මචං ඇතුළට. අඩෝ මේ මඟුල් පෙට්ටි ටික දොරේ හිර වෙනවා. අම්මෝ මගේ ඇඟ. අපේ ඩිලිවරි දවස් 3කින් කරනවා. හැබැයි COD සල්ලි සති දෙකකින් තමයි සර්ගේ account එකට වැටෙන්නේ. පාසල් රිටර්න් වුණත් ඒ ගාස්තුවත් සර් ගෙවන්න ඕනේ. පැහැදිලි නේද? කිසි අවුලක් නැහැ මිස්. ඒ කොන්දේසි ඔක්කොටම මම එකඟයි. මේ පාසල් ටික අදම යවන්න. කොන්දේසි කෙසේ වෙතත් මේ පෙට්ටි ටික ගෙනල්ලා මගේ කොන්ද නම් ඉවරයි මිස්. කොන්ද නෙවෙයි බෙල්ල ගහලා ගියත් අපේ කස්ටමර්ස්ලගේ විශ්වාසය කවදාවත් කඩන්නේ නැහැ. මේ පාසල් ටික අපි සුපිරියටම ඩෙලිවර් කරන්නම්. විහස් මල්ලි මොකෝ මේ කුරියර් ඔෆිස් එක පැත්තේ මොකක් හරි අලුත් වැඩක් පටන් ගත්තා. ඔව් ජගත්තා අයියේ. මමයි පින්පොන් එකතු වෙලා අලුත් COD බිස්නස් එකක් පටන් ගත්තා. අපෝ මල්ලි ඔය COD බිස්නස් එකක් හරියන්නේ නැහැ. සල්ලි හිර වෙනවා පාඩු වෙනවා. පිස්සුරු ජගත්තා අයියේ මේකට කඩකුලි නැහැ, කරන්ට් බිල් නැහැ, ලොකු ස්ටාෆ් එකක් නැහැ ඔන්ලයින් කරන්න. වියදම් ගොඩක් අඩුයි. ඒක ඇත්ත බං. See you later. See you later. Bye bye. Shake it Vihas! Come on brother, this is our night. Yes, let's dance like we are superstars. Watch this move. It's fire. Confetti shower. Let's go. සෙල්ලම දම්පුවගේ සල්ලි හෙට අරන් වරෙන්. ඊළඟ ඕඩර් ටිකක් දැම්මම තමයි පින්කි එකකින් ෆන් එකක් ගන්න වටින්නේ බං. හරි. මේක අලවන්න දෙන්න. අපි සෙට් වෙලා යමු. සතියක් එනවා. ওই පාසල් ගිහිල්ලා කෝ අපේ සල්ලි. කස්ටමර්ලා අපිට බannනවා බඩු ආවේ නැහැ කියලා. මට දැම්ම මැනේජර්ව හම්බෙන්න ඕනේ. පොඩ්ඩක් ඉවසන්න මහත්තයා සිස්ටම් එකේ පොඩි අවුලක් තියෙනවා. අපි ඒක චෙක් කරන්න. අවුලක් තියෙනවා නම් සිස්ටම් එක චේන්ජ් කරගන්නවලකෝ. අපේ සල්ලි ටික හිර කරගන්න නැතිව. මේ මිනිහා අල්ලලා එළියට දාන්න දැම්ම. අපිට සල්ලිත් නැහැ බඩුත් නැහැ අන්තිමට. අතෑරපන් මාව. මට මගේ සල්ලි දීපන්. Calm down sir. You need to leave. බොරුකාරයෝ තොපි ඔක්කොම හොරු. අතෑරපන් කිව්වේ. Move it now. අයියෝ කෙලුණා අපේ ෂර්ට් බිස්නස් එක අර ගොන් මැනේජර් ගැනි ඊයා මොන කුරියර්ද බම් මේවා අපි ඉවරයි විහස්තයි කියලා පරයි අපි ඉවරයි මම කිව්වා නේද හොඳ කුරියර් එකක් හොයාගන්න කියලා. දැන් ඔක්කොම ඉවරයි. අපේ තාත්තලා මාව වෙන කෙනෙක්ට බන්දලා දෙන්න යන්නේ. මට යන්න දෙන්න. මම කිව්වේ ඇත්ත. මාව හොයන්න එපා. මල්සරා විදිනවා කීවාට ඌ තාම මට විද්දේ නෑ බං. ඌ විදින්න නැති බං. ඒත් ඌගේ ඊතලෙත් අර කුරියර් එකේම හිර වෙලා ඇති. කොයිතරම් මන් උඹට ආදරේ කීවට? ෂුවර්. මල්සරා දන්නෙත් නෑ. මල්සරා දන්නේ නැද්දේ නෑ. කොහෙද බං සෙට් වෙන්නේ? කොල්ලන්ට ස්ථිර ආදායමක් නෑ. මගේ ඊතලවලට දැන් වැඩ කරන්න බෑ බං මේ ආර්ථිකය එක්ක. මොකද බම් මල්සරා මූනෙල්ලාගෙන පොඩි බිස්නස් එකක් පටන් ගත්තත් ඒක කෙලවෙනවා. මගේ ඊතලවලට කොල්ල කෙල්ල සෙට් කරන්න බෑ බම් මේ ආර්ථිකය එක්ක. මේ අහිංසක ලංකාවේ මිනිස්සුන්ට ලංකාව පුරාම හරියට ඩිලිවරි කරන හොඳ කුරියර් සර්විස් එකක් හොයලා දෙන්නම් වෙනවා. මේකට හොඳම විසඳුම දන්න කෙනෙක් ගැන මම දන්නවා. ඒක හොඳ ආරංචියක්. අපි ඒක පාවිච්චි කරමු. යමු. අඩෝ දෙවියනි අත්තඩු දෙක ආයෙත් වැඩ නේද?
වැඩ විතරක් නෙවෙයි දෙවියනි. අද මේ ප්‍රශ්නයට කෙලින්ම විසඳුමක් ලැබෙනවා. බලන්න කියුපිඩ්. මුළු දිව්‍ය ලෝකනම බලාගෙන ඉන්නේ. ඔයා මේ ප්‍රශ්නය විසඳනකල්. මචං මේ අමුතේ ටිකක් ගහලම විදලා දාපන්. Thank you for this, little friend. සර්. නව දැනුවත් කිරීමට කාලය හරි. හලෝ හැමෝම සාදරයෙන් පිළිගනිමු. මෙහි විවිධ දේවල් බලන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙන්න. හරිම සතුටුයි ඔයාලා හැමෝම මෙතන ඉන්න එක. මස්කොට්ලා ළමයින්ට විහිළු කරන සතුටු හඬවල්. මස්කොට්ලා ළමයින්ට විහිළු කරන සතුටු හඬවල්. BMI checks එකට ටාගට් එක ලොක් කරන්න. ටාගට් locked. ඔන්න බලන්න දූ අර ඉන්නේ Tom and Jerry. Tom and Jerry. Jerry. Wow. යන්න. Look at them. Dad. They are so pretty. Yes, they are. Aren't they lovely? Let's go closer. What is that? ඔයා cash on delivery business එකක් කරනවා නම් ඒකට හරියනම COD courier service එක මොකක්ද කියලා දන්නවද? ඔයාගේ කස්ටමර් ලංකාවේ කොහේ හිටියත් ඕනම තැනකට ඩිලිවරි කරන්න පුළුවන් එකම බෙදා හැරීම් ජාලය තමයි SL Post COD courier service එක. ඒ විතරක්ද ලංකාවේ අඩුම ගාස්තු බෙදූ සැනින් ඔබ වෙත මුදල් දවස් ගණන් මුදල් රඳවා ගැනීමක් නැති නිසා COD tracking මගින් පාර්සල් ඩිලිවරි වෙලාද ලේසියෙන් දැනගන්නත් පුළුවන්. ඒකට bpost.lk සර්ච් කරලා බලා ගන්න පුළුවන් විතරක් නෙවෙයි. ඔයාට COD ගැන තියෙන ගැටලු උනත් online help desk එකෙන් හරිම ලේසියෙන් විසඳ ගන්නත් පුළුවන්. ඔයා ඇඳුම් මහන කෙනෙක් වුණත් තෑගි බාණ්ඩ, සෙල්ලම් බඩු විසිතුරු නිර්මාණ, ස්මාර්ට් අයිටම්, බෙහෙත් වර්ග, උපකාරක පන්ති පොත් අලෙවි කරන මොන වගේ කෙනෙක් වුණත් ඔයාට හරියන්නෙම ලංකාව පුරාම බෙදා හැරීම් කරන SL Post cash on delivery service එක විතරමයි. ඉතින් තවත් මොකද බලාගෙන ඉන්නේ? ඔයා අලුතින් COD business එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් දැනට කරන COD business එක තවත් වැඩි දියුණු කරගන්න නම් ඔයාගේ COD parcel ළඟම තිබෙන post office එකෙන් courier කරන්න. යාළුවන්ටත් දැනගන්න මේක share කරන්න. මම මේක දැම්ම විහස්ටයි පිම්පොන්ටයි යවනවා. එයාටත් මේක වැදගත් වෙයි. මොකක්ද බං? ඒ cash on delivery ගැන නේද කියන්නේ? මහත්තයා මේක දැක්කද? අර තැපෑලෙන් COD පාසල් බෙදෙන එක ගැන අහසින් රොබෝ කෙනෙක්ද මන්ද මහත්තයෙක් ඇවිල්ලා කියලා ගියා. මේ බලන්නකෝ. මේක නම් මරු. මාත් අදම COD business එකක් පටන් ගන්නවා. මෙන්න විශේෂ පුවතක් BMI පරිශ්‍රයේ පැවති ඔන්ලයින් බිස්නස් වැඩසටහනක් අතරුර කෑෂ් ඔන් ඩෙලිවරි සම්බන්ධව දැනුවත් කිරීමක් සදිම විසින් සිදු කරනු ලැබුවේ. මෙම SL Post cash on delivery දැකම ජනතාව මේ වන විට මෙම විස්මිත පුවත පිළිබඳව දැඩි උනන්දුවකින් පසුවනවා. එකම ජනතාව මේ වන විට මෙම විස්මිත පුවත පිළිබඳව දැඩි උනන්දුවකින් පසුවනවා. SL Post cash on delivery දැන් කවුරුත් අතර ජනප්‍රියයි. අම්මට සිරි. යුරේකා! යුරේකා! මචං විහස් අල්ලගනින් මාව. මම එනෝ. බලන් යනකොට අපිට හරියන විසඳුම තිබිලා තියෙන තැපැල් කන්තෝරුවේනේ බං. අණ්ඩුව තියෙද්දි මොකටද අපි අත පුච්ච ගන්නෙ මචං? COD business එකට හරියන්නේම SL Post තමයි. අපි
අපි කෙට්ටු වෙලා ඇදිලා ගිය මේ COD ආර්ථික අර්බුදය එක්ක මේ පිම්පොන්ගේ බඩත් අඩු වුණා. අනේ Here's your package, ma'am. Thank you so much. And a special salute for the young man. Oh, wow. Thanks. තැපැල් කන්තෝරුවෙන් COD කෙටේරියක් මේ ඇත්ත මන්ද කරගත්ත කැකුළු. බහින්න. නියමයි. නැන්දේ ඉච්චිනකවා ඉන්නවද? ඇයි බෑනෝ අහන්න. අනේ අම්මේ අයියා බෙදන්න ගෙනල්ලා තියෙන මං ඊයේ ඔඩර් කරපු COD පාර්සල් එනවා. ආයි පියුම් අල්ලන්න මොකට කෑ ගහනවද? මචං මගේ කැපි පොරවා උදුළු විකුණන බිස්නස් එකත් නැගලම යනවා බං. ඔව් මචං පෝස්ට් ඔෆිස් එකෙන් තමයි හොඳටම කරන්නේ COD ඩෙලිවරි සර්විස් එක ආයෙ දෙකක් නැහැ. මල්සර දැන් අපේ දිහා බලලා වගේ නේද විහස්? ප්‍රයිවට් උනත් ගවර්න්මන්ට් උනත් අපිට හරියන කුරිය එකක් තෝරා ගන්න ඕනේ. AI ලැබුණේ වැරදි රටකට නෙවෙයි. AI ලැබුණේ හරි රටකට. COD නම් SL පෝස්ට් තමයි. ඔය ඇස් දෙකේ මාවමයි පේන්නේ මේ හීනේ අපි විතරයි ඉන්නේ ඔය හිනාවේ මම අතර මං වෙලා මේ ආදරේ කවදාවත් නොනිමේ ඔය හිනාවේ මම අතර මං වෙලා මේ ආදරේ කවදාවත් නොනිමේ You are the light in my world, the melody in my heart. ඔය මූනේ ලස්සන දැක්කාම මේ හදවත ඔයාටම දීලා